වර්තමානයේ රට මුණ පාලා තියෙන ආර්ථික අර්බුදේ වගේම තියෙන ආහාර අර්බුදේ හමුවේ කුෂිකර්ම අමාත්‍යාංශය එක්වවමු රට දිනවමු ආහාර භෝග නිෂ්පාදන ජාතික සංග්‍රාමය මේ 2022 අවුරුද්දේ ආරම්භ කළා. මේ යටතේ බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා ශාස්ත්‍රයේ. ඒකෙදී ප්‍රධානම තැනක් ගන්න වැඩසටහනක් තමයි මේ ගෙවතු වගාව. සෑම වගා කළ හැකි හැම බිංගඟලක්ම වගා කරමින් ආහාරයට ගත හැකි දෙයක් නිෂ්පාදනය කිරීමට සෑම දිනම පොළඹවා ගැනීම. මේ ඇති වෙලා තියෙන අපේ ඉන්ධන අර්බුද විවිධාකාර අර්බුද හමුවේ රජය ගත්ත පියවරක් තමයි සිකුරාදා දිනය රජයේ සේවකයන් සඳහා නිවාඩු දිනයක් කරමින් චක්‍රලේඛයක් නිකුත් වුණා. ඒකේ විශේෂයෙන්ම කියපු කාරණාවක් තමයි මේ වගා කිරීමට එහෙම නැත්නම් ආහාර අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා සියලු දෙනාම ගෙවතු වගා කිරීම සඳහා රජයේ සේවකින් පෙළඹෙන්න කියන කාරණාව. ඉතින් ඒකත් නිසා විශේෂයෙන්ම මේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ හැටියට මම මගේ නිලධාරීන්ට විශේෂයෙන්ම අපි අනිත් අයටත් ආදර්ශයක් වෙන විදිහට ගෙවතු නිර්මාණය කරලා ගෙවතු වගා කරලා මේකට දායකත්වයේ උපරිමයෙන් දිය යුතුයි කියන පණිවිඩය ලබා දුන්නා. ඉතින් ඒ නිසා ඇත්තටම අපේ නිලධාරීන් සෑම දිනම වගේ පාහේ මේකට අනුගත වෙමින් ඊටාම ආදර්ශමත් විදිහට ගෙවතු වගා කටයුතු කරගෙන හොඳ අස්වනු නෙලමින් තියෙනවා මේ දවස්වල. විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණාවක් අපේ කෘෂි උපදේශකවරුන් තමයි උපදෙස් ලබා දෙන්නේ සමාජයට. එහෙම නැත්නම් ශාස්ත්‍රයේදී ගොවි මහත්මීන් ඇතුළු ඒ බලාපොරොත්තු වෙන පිරිසට කෘෂි උපදෙස්. නමුත් මේකෙදි මම කියන්න ඕනේ කෘෂි උපදේශකවරුන් පමණක් නෙමෙයි අනිකුත් සියලුම අංශවල සියලුම ශ්‍රේණීන්ගෙන් ඉන්න නිලධාරීන් මේ අනුව යමින් මේ ගෙවතු වගාව ඉතාම සාර්ථකව කරගෙන යනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා ඉතින් අපි රජයෙන් ලැබුණ සහන ඉන්ධන අර්බුදය නිසා ලැබිච්ච නිවාඩු සිකුරාදා දිනේ ඒ වගේම සතියේ අනිත් දවස් දෙකක් තමයි අනිවාර්යයෙන්ම කාර්යාලයට පැමුණෙන ඉතිරි දවස්වල නිවසේ සිට රාජකාරී කිරීම වගේ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. ඒ වගේදී උපරිම ප්‍රයෝජනය ගැනීමට පෙළඹුණා කියන එක තමයි මගේ විශ්වාසය. ඒකේ ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා.